මහසෙන් TV YouTube channel එකත් සමග එකතු වන සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද මම මගේ මේ වීඩියෝවේ මාතෘකාව වශයෙන් තබා ගත්තේ සිතන දේ වෙන්නේ නැහැ වෙන දේ සිතා ගන්න බෑ යන මේ මාතෘකාවයි. ඉතින් අප කවුරුත් දන්නවා මේ දිනවල අපේ මේ සමාජ මාධ්‍ය තුල ඉතා බහුලව ඇති වී තිබෙන කතිකාවතක් මෙය. ඉතින් මෙය සමාජයට පැමිණීමට ප්‍රධානතම හේතුව නම් මේ කත්නෝරුවේ සිරිධම්ම හිමියන් විසින් මේ අපේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව වෙත මෙවැනි සම්පූර්ණයෙන්ම ඍණාත්මක චින්තනයක් අදහසක් ඔවුන්ගේ සිත් තුළට ඇතුල් කිරීමයි. ඉතින් මම සිතුවා ආධ්‍යාත්මික නායිකාවක් වශයෙන් උතුම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුව මෙය ඉතාමත් කෙටියෙන් පැහැදිලි කළ යුතුයි කියා. ඉතින් එසේනම් මා පැවසීමට කැමති වසර 6ක් පමණ කාලයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුව ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේ හට ඒ විශේෂ වූ ඥානයක් වූ පෙරවිසූ කඳ පිළිවෙල දක්නා නුවණ පහළ වූවා. ඉතින් මෙහිදී උන්වහන්සේට දැක ගැනීමට හැකි වූයා අපි මේ උන්වහන්සේ මේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම යන දෙය මේ එක ආත්මයකදී සිදු වූවක් නොවන බව. මේ සඳහා උන්වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පුරා පෙරම් පිරූ බව. ඉතින් උන්වහන්සේ අවසානයේදී උන්වහන්සේට වැටහී ගියා ඒ උන්වහන්සේගේ සර්වඥතා ඥානය තුලින් උන්වහන්සේ ඒ සාරාංශක කල්පලක්ෂයක් පුරා ඒ පාරමිතා ධර්ම පිරීමේදී ඊ타මත් වීරයෙන් යුක්තව තමා යම් කිසි ආත්මයකදී සම්මා සම්බුද්ධත්වයට පත්වෙමි යන ඒ අදිෂ්ඨානයෙන් යුක්තව පෙරදැරිව ඒ පෙරම් පුරාගෙන ආ බව. ඉතින් එසේනම් මම මේ පැනේ අසන්නට කැමති අපේ ශ්‍රී ලාංකික ගිහි පින්වතුන්ගෙන් එවැනි අති දීර්ඝ ගමනක් පැමිණ අවසානයේදී වසර 6ක් පමණ කාලයක් දුෂ්කර ක්‍රියා කර වීරය කිරීමෙන් පසුව ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේ නමක් කිසිම දිනක දේශනා කරයිද සිතන දේ වෙන්නේ නැත වෙන දේ සිතා ගන්නට බැරිය යන වැනි වාක්‍ය පාඨයක්. ඉතින් මේ අද මෙවැනි භික්ෂූන් වහන්සේලා කුඩා කාලයේ පටන් පැවිදි දිවියට පැමිණ ඉන්පසුව මේ ශාසනය තුලින්ම පෝෂණය වෙලා පසුව විශ්වවිද්‍යාලයකට ගොස් උපාධියක් ලබා විශ්වවිද්‍යාලය තුලදී මේ අරගල වැනි දේවල් වලට සහභාගී වෙලා ඉන්පසුව මේ සමාජයට ඇවිල්ලා මේ අන්තවාදී අදහස් මේ සමාජගත කරනවා. එපමණක් නොව මෙවැනි භික්ෂූන් වහන්සේලා ඇත්ත වශයෙන්ම සිදු කරන්නේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනයට අති මහත් කැලලක් අති මහත් හානියක්. ඉතින් එපමණක් නොව මම මෙය සඳහන් කරන්න කැමති මේ උන්වහන්සේ විසින් ප්‍රසිද්ධියේම දේශනා කරනවා උන්වහන්සේ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති පුනර්භවයත් පිළිගන්නේ නැති බව. ඉතින් මම මෙහිදී අසන්නට කැමති උන්වහන්සේගේ මේ ගුරු ස්වාමීන් වහන්සේලා විසින් මේ කුඩා කාලයේ පටන් උන්වහන්සේට ඒ ධර්මයේ අකුරු ශාස්ත්‍රයේ ධර්ම ශාස්ත්‍රයේ ලබා දුන් භික්ෂූන් වහන්සේලා පවා මා දුටුවා මේ උන්වහන්සේ විසින් දේශනා කරන්නා වූ දේශනා අනුමත කර ඇති බව. ඉතින් එසේනම් මා කෙටියෙන් සඳහන් කරන්න කැමති ශ්‍රී ලාංකික ගිහි පින්වතුන්ට සලකා බලන්න මදකට මා මේ විග්‍රහ කර දුන් කාරණය කුමක්ද? මෙවැනි සාරාංශක කල්පලක්ෂයක් පුරා පෙරම් පිරු ඒ අප
මහා බෝධිසත්වයාණන් වහන්සේ අවසානයේදී ඒ සර්වඥතා ඥානය ලබාගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව මෙවැනි වූ දේශනාවක් මෙවැනි වූ දෙයක් බුදුදහම් වශයෙන් ඒ කියන්නේ උන්වහන්සේ විසින් දේශනා කළා වූ 84,000ක් ධර්මස්කන්ධය තුළ මෙවැනි ඍණාත්මක දෙයක් චින්තනයක් දේශනා කරයිද කියන කාරණය. ඉතින් එසේ පවසමින් මම අදට මගේ දේශනාව මෙයින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.